මං අද කතා කරන්නේ ඔයාගේ තරුණ වයසේදී කරන්න ඕන දේවල් ටිකක් ගැන. අනිවාර්යෙන්ම කියනවා ඔයාගේ මග ගන්න ආසාවක් තියෙන, කැපවීම උත්සාහය තියෙන කොල්ලෙක් නම් කෙල්ලෙක් නම් ස්කිප් නොකර මේ වීඩියෝ එක බලන්න. වර්තමානයේ වන විට අපට ඕන තරම් අවස්ථා තියෙනවා ජීවිතේ ගොඩ දාගන්න. අවුරුදු 16 වගේ වෙද්දී වගේ ක්‍රිටිකල් තින්කින් ගොඩක් වැඩි. මේ නිසා ඔයාලට ගොඩ යන්න සල්ලි හම්බ කරන්න වුණක් වෙනවා. හැබැයි මේක මතක තියාගන්න ඕනේ. ඉක්මනින් ලේසියෙන් සල්ලි හොයන්න විදි නෑ. එකපාරට නැහැ කිව්වහම ලක්ෂ ගණන් ලැබෙන ක්‍රම නෑ. එහෙම ලැබෙනවා නම් ඒ ගැන ටිකක් හිතලා බලන්න. ඔයා හොඳ දක්ෂතාවක් ප්‍රගුණ කරන්න ඕන. ඒ තුලින් ඔබට මුදල් හොඳින් හොයන්න පුළුවන්. හැබැයි කාලය ගත වෙයි. ඒ දේ ඔයාගේ ජීවිතේ අනිවාර්යෙන්ම ගොඩ දානවා. ගොඩක් වටින දේවල් ඉක්මනින් ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඒ ඔබ ප්‍රගුණ කරන ස්කිල් එක ගොඩක් අමාරු වෙන්න ඔබට ඒක ලැබෙන ප්‍රතිලාභය වැඩි. ඔයාගේ අනවශ්‍ය බැවිහිම් නවත්තන්න ඕනේ. ෆෝන් ඇඩික්ෂන්, ඩ්‍රග්ස් වලට තියෙන පුරුදු, ඒ වගේ දේවල් ඔබ මානසික අතිනුත් කායික අතිනුත් විනාශ කරනවා. ඒ දේවල් නවත්තන්න මුල් අවදියේම. නැත්තම් පසුවට එක් ගන්න ගොඩක් අමාරු වෙනවා. ඔයාගේ තරුණ වයසේ 16 30 අතර මේ දේවල් කරන්න මෙපා. ඒ දේවල් ඔබේ විනාශයටමයි ගෙනියන්නේ. මම දැන් කියලා දෙන්නම්. ලේසියෙන් සල්ලි හොයන්න පුළුවන් ක්‍රම වගේ. පළවෙනි දේ විදිහට ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක මට කියලා දෙන්න පුළුවන්. ෆ්‍රීලාන්සින්, ඒ කියන්නේ ස්කිල් එකක් සේල් කරන්න පුළුවන්. ෆේවර් ෆ්‍රීලාන්සින් වගේ වෙබ්සයිට් එකකින් ඔයාලට මේ දේවල් කරන්න පුළුවන්. ඕඩර්ස් එන්න කල්යයි. හැබැයි ඔයා මේක අත්තරින් නැතුව දිගටම අල්ලගෙන හිටියොත් අනිවාර්යයෙන්ම මේකෙන් ඔයාලට හොඳ ලාභයක් ලබා ගන්න පුළුවන්. ඊළඟ එක YouTube channel එකක් පටන් ගන්න එක හොඳ ඩෙවලොප් කරගෙන යනවා කියන්නේ ඒක ඔයාලට ෆුල් ටයිම් යොදවන්න පුළුවන් නම් ඒක ඔයාලට ජීවිතේ ගොඩ දාන්න ඔයාලට ලාභ දෙන්න පුළුවන් හොඳම විදිහ. ඊළඟට এডুকেෂන් සයිඩ් එකකින් ටියුෂන් ඔයාලට මොකක් හරි දක්ෂතාවයක් මොකක් හරි දෙකකින් හොඳ දැනුමක් තියෙන කෙනෙක් නම් ඔයාලට පුළුවන් ඒ දෙයින් ටියුෂන් වගේ දේවල් පටන් ගන්න. මේකටත් ඔයාලට ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක පාවිච්චි කරන්න පුළුවන්. Zoom වගේ දේවල්. ඒ වගේම ප්‍රොමෝටින් and මාකටිං කියන දේ ඒ කියන්නේ ඩාරස් වගේ වෙබ්සයිට් වල තියෙන අයිටම් ප්‍රොමෝට් කරලා ඔයාලට සල්ලි හම්බ කරන්න පුළුවන්. ඒ වගේම ෆුඩ් බිස්නස් එක ඒ වගේ දේ අනිවාර්යයෙන්ම ඔයාලට ලාභ ගලාගෙන එන ව්‍යාපාර විදියට හඳුන්වන්න පුළුවන්. buy and sell ඒ කියන්නේ ෆෝන්, වාහන වගේ දේවල් මිලට අරගෙන විකිණීමකිනුත් ඔයාලට හොඳ ලාභයක් ලබා ගන්න පුළුවන්. මම දැන් මේ කිව්ව ක්‍රම 7 ඔයාලට විශාල ධන ලාභ ගෙනේවි. ඉතින් අවුරුදු 15ක් තියත් නිකන් නාස්ති කරන ඕන කාලයක් නෙමෙයි. ඒ නිසා දැන්ම වැඩ පටන් ගන්න.